සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද උණුසුම් පෙබරවාරියේ ලස්සන දවසක්. ඉතින් උදේම මම ආවා මගේ මල් වගාව බලන්න. මේ දවස්වල අවුව ටිකක් සැර නිසා එයාලට වතුර වැඩියෙන් ඕන. ඉතින් වතුර දාලා මෙයාලා දිහා බලාගෙන ටික වෙලාවක් හිටියා. ඉතින් ඒ අතරතුර අපේ ගෙදර ඉන්න කුරුළු යාළුවෝ දිහත් ටික වෙලාවක් බලාගෙන හිටියා. එයාලත් දැන් එහිට මෙහිට ඇවිද ඇවිද තමා ඉන්නේ. මෙතන ඉන්නේ දෙන්නා ඉන්නේ අනිත් අය ඉන්නේ කූඩුවේ. එයාලා මෙහෙම ඇරලා තිබ්බට කොහෙවත් යන්නේ නැහැ. ගෙදරම තමා ඉන්නේ. ඉතින් එයාලා දිහත් බලාගෙන ඉඳලා ගිය පාර වීඩියෝ එකෙන් ගෙනාව පාපිසිතිය මහලා ඉවරයි. දැන් ඒ 30 බාර දෙන්නත් ඕන. ඒ ටික පැක් කරලා කඩේට ගිහින් බාර දෙන්න තමයි දැන් තියෙන්නේ. මේ තියෙන්නේ මම මහපු පාපිසි ටික. දැන් මම ඔය ඒව ගණන් කරලා කීයක් තියෙනවද කියලා බලලා පැක් කරන්න තමයි හදන්නේ. ඉතින් මෙතන තියෙන්නේ එකම විදිහට මහපු පාපිසි. පාට වෙනස්. ඒ වුණාට එකම විදිහට මහලා තියෙන්නේ. කොටු පාපිසි තමයි ඉල්ලුවේ. ඒ හින්දා කොටු පාපිසි මහලා තියෙන්නේ. මට ගෙනියන්න පහසු වෙන්න මම මේක බෑග් දෙකකට තමයි දාගන්නේ. මේ විදිහට නමලා එක බෑග් එකකට දාගන්නවා. ආයි ගෝනි මාලක් ඒ මල්ලකට දාගන්නවා ඊටු ටික. මේ ටික අතේ අරන් යන්න නම් අමාරුයි. ඒ හින්දා වීල් එක තමයි මම යන්නේ අද. ඒ ටිකත් අපි ගිහින් දෙමුකෝ මේ විදිහට ගෝනි බෑග් එක දාගෙන. දැන් ඉතින් මම ගිහින් දෙන්න තමයි හදන්නේ. මට පාපිසි ටික ගිහින් දෙන වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. ඉතින් මම දැන් ගෙදර ඇවිල්ලා මගේ මල් පැලවල කප්පාදුවක් තියෙනවා. ඒ කප්පාදුවත් කරන්න තමයි ලැහැත්ති වෙන්නේ. ඇත්තටම ළමයි අහස කියන්නේ හරි අපූර්ව චිත්‍රයක් නේද? වෙලාවෙන් වෙලාවට පාට වෙනස් කරනවා. ඒ දිහා බලන් ඉන්න හරි ආසයි. ඉතින් මේ තියෙන්නේ මම දැන් කපන්න යන මල් පැලි. මේක හොඳටම වැවිලා. දැන් අපි ඒකත් කපා ගමුකෝ. මම ඒක කපනකොට ඇස් කරක මෙයාලා බලන් ඉන්නවා. එයාලා හිතනවා ඇති මේ මොකද්ද මේ බොල කරන්නේ කියලා. දැන් මේක වටේටම කපා ගන්නයි යන්නේ. මේ මල් පැලේ මම තවත් පෝච්චියකට දාලා ගේ ඇතුලෙන් තමයි තියාගෙන තිබ්බේ. දැන් ඒක හොඳට වැවිලා නිසා කප්පාදු කරන්න දාලා දැන් කප්පාදු කරලා ඉවර වෙලා ආයෙත් එළිය ටික දවසක් තියලා වැවුනන් පස්සේ ආයෙත් ඇතුලට ගන්න ඕන. අපේ ගෙදර තාම සම්පූර්ණයෙන්ම හදලා ඉවර ගෙදරක් නෙමෙයි. ඒ වුණාට ඉතින් මල් පැල එකක් දෙකක් මම ඇතුලෙන් තියාගෙන ඉන්නවා. මොකද මම පැලවලට ගොඩක් කැමතියි.
ඉතින් මල් පැල ටික කපලා ඉවර වෙලා දැන් මේ මාළු යාළුවන්ට කන්න දාන්න ආවා. අපේ ගෙදර මාළුවෝ ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා, බල්ලෝ ඉන්නවා, සත්තු ගොඩක් ඉන්නවා. ඉතින් යාළුවට කන්න දෙන්නත් එපැයි. කොළේ යටින් හැංගිලා ඉන්නේ. කොට්ටම්බු කොළ දැපුවාම උන්ට වතුරේ ඉන්න හොඳයිලු. මන් නම් දන්නේ නැහැ. ඉතින් අපේ අයියා තමයි කිව්වේ. ඉතින් පොඩ්ඩක් එයාලා දිහාත් බලලා එයාලට කන්න එහෙම දාලා මේ බලන්නකො මෙතන ඉන්නේ කවුද කියලා. මම මාළු ටැංකිය සුද්ධ කරනකොට මේ හිගෙඩිය තනි වෙලා. මෙයා විතරයි හිටියේ. ඉතින් මං උට කරන්න දෙයක් නැති හින්දා ආපහු මාළු ටැංකියට දැම්මා. ලොකු වෙලා යන්නේ නැත. ඔන්න දැන් මං ආයෙම පාපිසි මහන පටි ටිකක් කපන්න යන්නේ. අඟල් දෙකේ පටි. මට පාපිස්සටම තියලා පටි මහගෙන යන්න බැරි හින්දා මේ විදිහට පටි කපලා ඒව රැලි කරලා ඊට පස්සේ තමයි පාපිස්සට තියලා මහන්නේ. ඉතින් ගෙදර වැඩත් එක්ක මං හිමීට ඔය වැඩත් කරගන්නවා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මට හිතා ගන්න බෑ මං කොයි වගේ වීඩියෝද ගේන්න ඕනි කියලා. ඔන්න පාපිසි පටි කපලා ඉවර වෙලා දැන් මම අපේ ගෙදර තිබ්බ සිංහාරාකේ තින්ත ටිකක් ගාගත්තා. අලුත් අවුරුද්දක් දැන් ළඟ එනවනේ. ඒක පොඩ්ඩක් දුර්වර්ණ වෙලයි තිබ්බේ. ඒ හින්දා සුදු පාට තින්ත එකක් ගෙනල්ලා මං ගාගත්තා. දැන් ඒක අවුව තියලා තියෙන්නේ. ඉතින් ගෙදර වැඩත් කරන ගමන් මගේ පුංචි ව්‍යාපාරේ වැඩත් කරන ගමන් දවස ගෙවන හැටි මම ඔයාලට කියන්නම්කෝ. ඉතින් බලන්නකෝ මේ වයිවර්ණ පාට රටාව. ඉතින් බලන්නකෝ මේ අහස දිහා විඩේට එක පාට. මං ඉතින් අහස තියා බලාගෙන ටික වෙලාවක් හිටියා. දැන් නම් හොඳටම හවස් වෙලා. ඉතින් අද වීඩියෝ මම නතර කරන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකන් සතුටින් ඉන්න. පන්සලේ බෝධි පූජා සද්දෙයි කුරුල්ලන්ගේ කිචිබිචියයි ලස්සන තැඹිලි පාට අහස දිහායි බලාගෙන මම එහෙනම් ගිහින් එන්නම්.